අයිගයිස් ඉතින් මේ අද කටෙන්ටේ පොඩ්ඩක් විතර වෙනස් මේ කන්ටෙක්ස්ට කිවෝතද කටෙන්ට් එක මේ මගේ සෝනි හෙඩ් ෆෝන් එකත් තිබ්බ ගැන තාම තියෙනවා එක මෙතින් ඒක මේ වර පේනද මේ මෙතනින් කෙටල ගිල්ල තියෙන මේ මේක ප්‍රශ්න තියෙන්නේ මේ කැරල ගිල්ල මේක තා මොරන්ට පිඩියට් එක තියෙන්නේ ඉතිං ඔරන්ටි මේ ගත්තේ ගත්තදන කියන්න ඕට දුන්න හරි කෝමහරි මේ ගත් අරගෙන ගිහිල්ල මේ මංගෝක චේන්ජි කැනෙ ඔරන්ටියලින් කලේම්කාන් පුළුවන්ද කියල බැලුව බෑ එතකොට සෝනි කම්පැනින් කියල් තිබ මේක මේ පිසිකල් ඩමේජයක් හිද මේ කලේම්කන් බෑ කියල් ඉතිං මට හිතුවතිංක කැනි සල්ලි විදන් කරලා අයන් කොමත් රෙපෑහකට ගියොත් මේක සාමාන්‍යෙන් 55,000 වගේ ගානක් කිව්වේ මච මොකද මේක දැන් ප්‍රයිස් එක සාමන 84,000 නිතරති තවතට තවසන්දාල මට බ්‍රැන්ුවක් ගන්න නෝ පොයින්් ගොයින් ෆෝදටනේ ඉතින් එක හින්ද මේ මොබල මේ කෑල් මේ කැරල තියෙන මෙතනින් මෙන්න මේ සොල් එක සොල් මහිතන් මේ සොල් හිංච් කියල කියන්නේ මේ කෑල්ල වෙනම රිපලේස් කරන්න ඔප්ෂන් එකක් තියෙනවා ම YouTube බල් බැලුවේ මෙන්න මේ කෑල්ල විතර රිපලේස් කරන්න ඔප්ෂන් තියෙනවා බට් එක ටික්කක් විතර කොම්පලිකේටඩ් මේ සම්පූර්ණ කෑල්ලම රිපලස් කරන රඩි මෙන්න මේ කෑල්ල මොකක්ද මේකරිකන් බෑන්් එකන මේක රිපලස් කරන රඩිය මෙන්න මේක විතර රිපලස් කරන ටියක් කම්පලිකේට ඉතින් ඒක හින්ද මම බැලුවේ ප්‍රයිසිං අතින් බැලුව මම මේ ගැන මේ අද කවද්ද දස් විසි පහේ දෙසොරි දස් විසිහයේ පෙබරවාරි 14 ගොත් යන්නනෑ ගෙතරිදන් තවයින්නේ තාතරන මේ මෙතන මෙන්න මේ අද දවස වෙද්දි මෙන්න මේ කෑල්ල සාමාන්‍යෙන් අලික්ස්ප්‍රස් එක තියෙනවා සාමන 8,000 වගේ රවුන්් ගනකට මේ කෑල්ල විතරක් අරගෙන බැහැ මේක තියෙන තව පොඩි මේ 16 පින් කනෙක්ට කියල එකක් මඟක පෙන්න්න මේක ඒක කනෙක්ටෙන්න්න මෙන්න මේ ඇතුළෙල් මේ වයරෙක් කනෙක්ටෙන් මෙතන ඇතුළ මඟ පෙන්න්න ඒකත් ගන්න ඒකත් සාමාන්‍යෙන් 2,000 වගේ මහතන ටෙක්ස් රොම සිපින් ඔක්කොම කැල්කුලට් ලඇද ඉති ඒටික ඔක්කොම එකතු කරපව සාමාන්‍යෙන් 11,000 13,000 විතර ඇයි කියලා හිතුුණ හිතුන ගැන ඔක්කෝස එකතු කරහම යනවන එක එතකොට මේ ඊට පස්සේ මම කල්පනා කරම් මේ කෑල් එතන ලොකු රිස්ක එකක් තින මොකද දැන් මම බයි ඩිෆෝල්ට් මේවා මේ එහෙම රිපයා කරන කෙනෙක් නෙමේ ඉතින් මටම ලොකු අයිඩිය එකක් නෑ ගැන මේක මේ මොකක් හරි ජිරිබිසයක් වුණ මංගැන අප්සටයක් ගියොත් එහෙම මේ මට එක ලොකු පාඩුතුර මට මේ කෑල්ලම රිපල මේම ගන්න බෑ එකන්න ම රිපලේස් කර මං හිතුව මෙන්න මේ කෑල්ල විතරක් මේ රිපලේස් කර ගත්තොත් එතකොට මට මේ දෙක සේෆ්ලි ගලවල තොට පොඩි මිකනි සම්ටිකත්තින් ඇති මං මේ ෆලෝප්ක ප්‍රීඩියගත් දන්න මෙතන මේ දැන් භාගයක් විතර ගලවල තියෙද මේ තියෙන්නේ මට පස්සෙද මතක් වන එක දැම්මන හොඳයි මේ තියෙන දකුණු පැත්තේ මේ මොකක් දෙකට කිය වෙන්න මේ මොකක්ද ස්පොංචි එකයි මේ උඩ ගැල්ලයි කැමති නමක් මට මතකන නම මොකක්ද කියලා මේ තියෙන් එකට මන්ද වම් පැත්ති ස්කරස් ටික ගලවගත්තා මොකද වම් පැත්ත තම මුලිම ගලන්න ගැන මොකද ඒ පැත්තල බැටරි ද මේ තියෙන්නේ වම් පැත්තේ මෙ මොකක් දෙකින් ඒ කෑලි දෙකයි මේකයි ඉතිං මම ඇනටික පොඩ්ඩ පැත්තකින් තියාගෙන තියෙන වලට පේෙන් ඇතුවද අනිවාරය නැටිකන මේ තියෙන ඇන සයිස් මීටට පොඩි යන තියෙනවා කැන්න මගේ ඇගිලට අව්වෙන්න තමර මතයි මේ ඉතිං ඒකක් හරි දැන් මම මෙත්තන දං මං ගලෝප ඇනටික පෙන්න්න වලට මේ මොකක්ද මේකට කියන්නේ මෙන්න මේක තමම් පාච්චි ගන්න මේක ගලවන්න මේ කලින් ෆෝර්න රිපයා කරන්න ගෙනාපු ඇනටික මේ සොරි නියන්ටික මේකන හෙම ලුගන්න නෑම දැන් දරස්සකෙත් ඇති මේ සෙට් එකම මම ගෙන්න්න අලිෙක්ස්ප්‍රස් එක මේ ගොඩක් ගෙන්න්න වල ට්‍රයි කල්ල බන් මංගති මන් දන්න මේක හරියයිද කියලා මම මේ අද ගලවල දැ තාම මේ කෑල් ඇවිල්ලනෑ මොකක්දමකට කියන්නේ
බෑන්් එකක් කියල කියමුණේ යෙස් ඒ ඇල්ල ඇවිල්ල නෑ තම් ඉතින් ඒවුනාටති මට පොඩ්ඩක් ගලවල බලන්න තුර මොකද කරගන්න පුළුවන් විද නැද්දි කියලසිවරණයෙන් ඉතින් මේ කම්මෝගෝ චිකාගෝ කියල මේකෙතින් ගල නොහමීට වලට පේන ඇතුව ති සමටම ගේවනල හිටම අපි ෙදර ලයි් පොඩ්ඩක් කච හරි මේ ඇනට ගැලදම් වල් පෙන මෙන්න මෙතනන ඇතිබ්බා මෙතන එකත් තිබ්බා මෙතන එකත් තිබ මෙතන එකත් තිබ්බා ඊට අමතර මෙන්න මෙතන චූටිය දෙකත් තිබ මේ දෙකයි ටොච්ච එකක් පිනවත්දන්න වල මං වැඩිය වැඩුණත් දන්න කවන්න මෙතනනයක් තිබ්බා මෙතනනයක් තිබ්බා මෙතනනයක් තිබ මෙතනනයක් තිබ්බා ඊට පස්ස මෙතනනයක් තිබ මෙතනට මේ ඇන හය ගලවල තියෙන්නේ ඒ ඇන හතම අත්තන මන් තියල තියෙන්නේ ඊට පස්සේ දැම් මේ මෙතන ඇතින මෙතන ඇතර මේ ඇන දෙක තම ගලවන්න යන්නේ රයි මේකේ මං මේකට මේ මං ෆොලෝප් කරපු වීඩියෝස් දෙක දාන්න මේ දන්නවලට අපසට්ට කියල විඩිය මන් රයි කරනවා මේක වලට පුළුවන්තරම් මේ පේන විදිහර කරන්නන එවුන්නත්නං සමාව තමයි ඉතින් ඉලන්න නොගන්නත ගැලවෙලා තියන්නේ එක දෙකම ගැලවුණ මේ තියන්නේ යන දෙක දෙකත්ම පැත්තකින් තියාගන්නවා හරි ඊට පස්සේ කියන දේම පොඩ්ඩක් කරලා බලනවා මේ වැඩ කරන්න Remove the screws on the left side once the right side is all complete. ඊට පස්සේ දකුණු පැත්තේ තැනටික් ගලවනවා මම දකුණු පැත්ත ටික පොඩ්ඩක් තියාගන්න මොකද මට එක පැත්තක් ගලවපුුවන් පස අනිත් පැත්ත ගලවන්න පුළුවන් කියලා හිතෙනවා මන් දන්න මේකට මට කොපිරට් දිල් කමන්න කොපිට හම්බගන්න රයිට් දැන් යා කියන්න මෙන්න මේක මේ පැත්ත හරවලා ටච් පෑඩ් එක රිමූ කරන්න කියලා දන්න පුළුවන්ද තකොට ටච් පෑඩ් එක කනෙක්ටර් එක තියෙන්නේ මෙන්න මේ පැත්තේ පරික්ෂමින් කින්ද අපි මේ ප්‍රයිටූල් එක කියලා කියන්න වැදම කතා කලවල බලම් ඒක මාරු බහිතන වැඩක් කන නයිස් එච්ච ලොකෝට පුෂත් දෙන්න ඔන්න එක නිකම්ම තිය මෙන්න මේ පැත්ත ඉඳලා කරන්න විතනි පරිස්සම් පණ්ඩ ගන්න ඕනේ මේ තින් මේක දකුණු පැත්තම ටච් පැඩ් දී අම්මෝ විශ්ව ඇදෙනවනේ බලන්නගුණ සකිට් එකත් මේල කපල තියෙන රවමට සොරි හාෆ් මේ එකක් ඉදිහට ඉන්ට්‍රස්ටි මේ තියන්න බැට්‍රී එක එතකොට බලුම් පොඩ්ඩම කියන්න ගත්ද The left side cover pad with the touchpad. You're just simply going to go ahead and unplug it. Set that aside. ටච් පෑඩ් එක ගලවනවා බලමු අපි ගලවන් ට්‍රයි එකක් දීලා ඩැමේජ් කරගන්න නැතුව නිකම් මෙන්න මෙහෙම අත තියලා තියන්නේ ඉන්ට්‍රස්ටිං මේ තියෙන ටච් පෑඩ් එක දන්න මේක්ෂන්ෆයි එක අර මෙහම ප්ලස් උඩට කරපු හම මයින යට උඩට කරපුුව මොකද උඩට කරපු හම ඕලිම් එක මේ මොකද වැඩි වෙනවා යටකම අඩුවෙනවා මෙහම සයිට් දෙකට කරම පස්සේ මෙ ඉතින් ට්‍රක් එක මාරුන ඩබල් ටැප් කරපු හම උන සිංදු පලේ වෙන පෝස්න ට්‍රිපල් ටැප් කරපු තව එක කොප්ෂන්ස් තිබමට මතගත්න මේ තියන්න ඉතින් ටච් පැඩ් මාර ඉන්ට්‍රස්ටිං පේනවත් දන්න මං අයිඩොච්ච ගන්න ඔය තියන්නේ ටච් පෑඩ්
ඔය තියන්නේ මේ මැව් එක මොකක්ද මේ බැට්‍රිය අර කැල්ලි ඕකේ අය ඔෆ් කරන්න right Next, what you're going to do is unplug the battery. මෙන්න මේ කැල්ල මෙතනින් ඔෆ් ගලවනවා පොඩ පරිස්සන යන ඩක්ගල් අදිනොය එම අදින්න බෑනිතින් අප අදින්න බෑනි හරි 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 ප්‍රශ්නන්න අපගේ බැට්ටිය ඩැමේච් නදන්න කමන්න Make sure that we don't short any bolts. ඕකේ මේ තියෙන බැට්‍රියටන එක තොට යා මුලින්ම කරන්නේ මෙ බැට්‍රියටන එක ගලවන්න Or fry any capacitors. I like to use this flathead to kind of jimmy the battery out of there. ඕකේ යා කරන්න මෙන්න ෆලට් හෙඩ්ඩනය කිවස් කරලා මෙන්න මේක ගලවනවා බැට්‍රියටන කනෙක්ටවිට මොක දෙයක් කියන එකින් කැපැසිටස්වල්ට ඩමේජ්ජන්න පුළුවන් සෝතකොට චුට්ට මේ එක පැත්තෙන් කරන නිපැත්තෙන් තල්ලු කරන හෙම තම ගන්නන්නේ පොඩ්ඩක් අස්සෙ මුකද මේ පොඩිපොඩි බෑන්ස් දෙගත්තින වම් පැත්තන දකුණු පැත්තන ොඩ පරිස්සන ගන්න ඉතින් බැට්‍රිය ගැලව සක්සස් පුලි බැට්‍රිය ගැලව Like so. Once the battery is unplugged, you can unplug the main internal wire from the power board. If you want, you can hook one side with your fingernail and the other side with the flathead and simultaneously pull it up. Makes it a lot easier. ඉට පස්සය කරන්න මෙන්න මෙතන තියෙන වෙන්න මේ පැත්ති තියෙන වෙන්න මේ ගලවනවා දිමට නියපොතු නෑ ඒකින් දෙයක් කියන්න එක පැත්තක නියපොත්ත දාලා නි පැත්තෙන් ෆලට් එඩ් එක දාලා ගන්නල දිමට නියපුතු නැති හින්දා මම කන හින්ද වෙන්න මම මෙතන එක එකන අර වගේ මෙතඩ් එකක් මේ පැත්තිෙන් කර ගැන එක පැත්තකින් වම් පැත්තෙන් පිටිපස කර දකුණු පැත්තෙන් පිටිපස කර මෙන්න මෙහෙම ගන්න තමයි යා කියන්නේ බලමාට අම්මට හරි හෝ හරි ගැලව්වා ඒත් මේදී අන්න මේක තම මංවල දැන් වයිස්සල්ලා කලින් කිවන ඇර මේ මට ඔප්ෂන් එකත් තියෙනවා මෙන්න මේකේ දැ මට මේ මුළු ෆුල් මොකක්දේර කියන් බෑන්් එකම රිපලස් කන්නට ොඩා මට මේ හෙන්ජක මොකක්දේර කියන් හිංජකන සොරි හිංච් සෝල් කියල කියන්න මේ කරනම මට ඒ නමවා කරන්න සෑනලාගේ හරි ඒ කෑල්ල රිපලස්කන්න පුළුවන් ඒ කෑල්ල රිපලස් කරද්දී මෙන්න මේ චූට කෑල්ලත් රිපලස් කරන්න වෙනවා රයි් මේක රිපලස් කන්න මේක අපිට ගන්න තියෙන්නේ මේ කොහෙන්ද මේ අලික්ස් පස්ස එකති මේක තියෙනවා තිබ්බට මේක පොඩ්ඩක් කම්පලිකට් කළ හිතර මොකද මේක මේ වයර්ටිගේ විදිහටම එන්නත් ඕන වාට වෙනති වයර එකයි දා අටකට වැඩිය තියෙනවටක් දාසයක් තියන වයර් දාසයක් තියෙනවා 16 පින් කනෙක්ට එකන ඒ වයර් දාසය පරිස්සමට මේ තැන් තියෙන එක ගලවන්න කඩන්න එනවා අලුත් කනෙක්ට එක තම මෙතෙන්ට දාන්න හරි ට එක පොඩ්ඩක් මේ මටතන කම්පලිකේට් කියලා එකින් මං මේ අර දෙවනි ඔප්ෂන්ට කිය නැති හරි ගැන්සොරි පලනි ඔප්ෂන්ට කිය නැති මොකද උපියල් හද්දාහක් ඉතුරුගන්න කියල්ල මේක කැරලකියොත්තේ මේ ඔක්කොම නැතියෙනවන අනිත්තේ මේ මෙතන මේ පට පේනත් දන්නේ මෙතන මිකනිසම් එකත් තියෙනවා මේ පොඩි මේ මෙතර වෙල්කෝ කෑල්ලත්ති නම් මෙයයි කලින් විඩියෝග පෙන්වා මෙ මේක ඇතුලේ මෙතන පොඩි වෙල්කෝ කෑල්ලත්තිනවා
ඒ වෙල්කො කෑල්ල මේ ඒකෙල්ලු මේ මිකනිසම් එක මේ ගර මෙහෙම වෙන මිකනිසම් එක ස්රට පසට මිකනිසම් එක හැදිලද මෙන්න මේ කෙල්ලු මදන කොච්ච රැකිවට ම ගලවල දැකල නැති හිද එතකොට මම අර මෙතඩ්ඩට ගියොත් ම මේක මෙන්න මේ චූටි මේ කෑල්ල ගලවගන්න ඕන මෙන්න මෙතන මේක චුට්ටත් ඩැමේජ්ජන මේ බෑන්් එක ඒකත් ගලවගන්න ඕනේ ඔහුමම ලොකු ප්‍රොසෙස්ස එකත් තියෙන තින් දාල මේක දාන්න ඕන ඉතින් එක ලේසිනෑ රයි් ඉතිං ඉට ලේසි මං හිතුවේ එකයි මේ කෑල්ලම රිපලේස් කරන කියල ප්‍රශ්න තියෙනවා මෙතනින් එහාට මේක ගැලව්වොත් මේ ගලවල බල උනේ Once that is done, unplug the main ribbons, the charging port ribbon from the power board, the MS port ribbon. යක නිවස මෙම රිබන් ස්ටික් ගලවගෙන යන්න කියල ඕක තම පරිස්සමින්ම කරන්න ඕන වැඩ මොකද මේ මට රිබන්ස් එක බෑඩ් මෙමරිගත් තියෙනවා මගේ ඇතින් ගැල විච්ච රිබන් සෙට් තිබ්බ මේ කලින් වගේ මේ ලැප් එකත් තිබ්බා ඒ ලැප් එකෙත් ආන ඒක එහෙම අවුලක් නෑ පිටිපස්ස රහමනියන් අදින්න තියෙන්නේ මේක චාජිම් පෝට් එක කිව්වා මේක එක් රිබන්ධ මොකක් දෙයක් මන්න හරිනු දන්න එක මොකක්ද හරි කලවල බල වට්ටවයි තින් කොහ ඇතම කරන්න right You can go ahead and unplug this little guy as well. And what we're going to do is තව පොඩි එකක් තියෙනවා මොකක් හරි remove the two black screws that are holding the power board down. යා කියන අට පස මෙන්න මේ කෑල්ලි දෙක ගලවන්න බ්ලක් මෙන්න මේ දෙක මේ මෙතනැනී මේ මෙතනත් තැන ඇති නොය දෙක් ගලවන්න කියල් තමයි කියන්න ගලවල බල පවබෝඩ් එක තාතාව මේ මෙතන චූටිකත් තියෙන එක පේන්නේ මේ හරිරම තියෙන්නේ මෙන්න මේ පව කේබල්ලට පිටි පස්සේ මෙන්න මෙතන යවත් ගලවන්න ඕන හොදන්න ගෙලව්වගෙන හයි කරන්න පුළුවන් ඉර දන්න පට්ට බයි මේක කරන්න හිටිය හරිගත් එහෙම වැරදුරොත් එහෙම කියතම දැන් කරන්න මේක කෙල්ුව මටක ගන්න වලුත් එකයි ඉ හරි පරිස්වෙන් කරන්න ඩයි් හරි මේ තියෙන්නේ පවබෝඩ් එක කියන්නේ රයි් එක මම පැත්තකින් තියාගන්නවා මේක මැග්නටික් ගතිය තිබ්බයි එක නැහැ මේ යන එකයි ප්‍රශ්න අන්නනය ගියන් හරි ඒනෙත් ගත්තා ඉට පස්සේ වල්ට පේනද මේ කනෙක්ටලා තින මේ මෙතන මොකක් හරිකට මොකත් එකට කරන්න කෙල් බල මේ මෙයාගේ වී Screws are removed. Move the power board out of the way ඕකේ like so. අය And then you සම්පූර්ණයම have a ගලවන්න screw right there, and you got one hidden right there as well. You're gonna want to remove those. හරි ඉට පස්සේ යා මේක ගලවන්නේ මෙතන ගලවන්න එපා යම්මෝ එපා හරි එහ මෙන්න මෙතනැනේ මෙන්න මෙතනැනේ දෙකම ගලවනවා බලමු ගලවල ගෙලව්වගෙනම හයි කරගන්න බරනොත්ත වලට පේෙන් නැද්ද දන්න මේක හරි මේකත් මේ චූටියනයක් ඒ දෙක එදත් කළු පාටය
once that is complete, grab your flathead and get underneath this mesh. අයා කියන්නේ අම්මා මේ කෑල්ල කොහෙන්ද ගැලුනේ මේ තියෙන්නේ හීට් සින්ක් එකක් ඒක පොඩ්ඩක් පැත්තකින් තියාගන්න මේ ඒක ගැලවෙන එක නෝමල් කියලා තමයි මෙයා කිව්වේ මට මතක ඉස්සෙල්ලා වීඩියෝස් වලදී කියනවා මේ ප්‍රොසෙසර් එකේ හීට් සින්ක් එක මම කොම්මට සිරි කොහෙද ඒක තිබ්බේ වලකෙලියේ බලමු මෙයා ඊට පස්සේ හරි දැන් මේව කරනවා Once you get underneath it, හරි යා ඒක පැත්තකින් තියලා මෙන්න මෙහෙම තියලා මෙන්න මේක ඇතුළට මේ පැත්තකින් යා මේ once you get underneath it, යා කරන්න මෙන්න මේ කෑල්ල මම ගන්න කොහෙන්ද මේ වගේ වෙලාවලට තමයි හිතෙන්නේ අර කරේ මෝඩඩක්ද කියලා මේක මේ හදන්න ගත්ත එක මේ වගේ සියුම් වැඩ කරන්න හරි අමාරුයි ඒකයි ප්‍රශ්නේ මේ කොහොමද නේ මේක ගන්න බෑන්ඩ් එක ගන්න ලේසි නෑ මම ආයෙත් බලන්න වීඩියෝ your flathead and get underneath this mesh. Once you get underneath it, just peel it up to the halfway point. You want to go ahead and free the clip. අම්මා මේ තියෙන්නේ මේ මෙතන මේක හරියට බලා ගන්න මාර ට්‍රිකි ඒක මම දන්නේ මට ට්‍රිකි මේ මෙතන ප්ලාස්ටික් කෑල්ල දෙනවා බැරිලකත් ප්ලාස්ටික් කෑල්ල අල්ලන්න බා කඩලා අයියේ මේ ප්ලාස්ටික් එකට උඩින් ඇලවිලා තියෙන්නේ මේක මේ මෙෂ් එකේ ප්ලාස්ටික් උඩින් යටින් ප්ලාස්ටික් කෑල්ල දෙන උඩ තියෙන ස්පොන්ජ් එකක් නෙමෙයි ඒ රැවටෙන්න එපා ඒකට උඩ තියෙන ස්පොන්ජ් එක නෙමෙයි අදින්න ඕනේ ඒ ස්පොන්ජ් එකට ඇලවිලා තියෙන පොඩි ප්ලාස්ටික් කෑල්ල හරිද මේ මදන්න වලට පික්නාදිය ඒක තමා මෙයා කලවන්නේ මොන්න මෙයාන එක පාරට ඇදගෙන යනවා බට මම් පොඩ්ඩක් ඉතින් හිමීට එක්ස්ට්‍රා සේෆ් එකට වටේට හිමීට මේ අරගෙන යනවා එක ය කියන්න මේක ඔක්කොම ගලන්න ඕන්න නැහැ කියලා රයිට් මන් දන්න ඉතින් යා කියන ගත්තමයි කියල තමයි ඉදන රයිට් පොඩ්ඩක් මේක මේ පැත්තෙන් දා ගන්නවා මේක මෙතෙන්ට නිකන් ගලව ගන්නවා රයිට් මේකත් මේ පැත්තෙන් පොඩ්ඩක් ගලව ගන්නවා
හරි කියන්න ඔක්කොම කරන්න ඕනේ කියලා ඊට පස්සේ මොකද කරන්න You can remove the swivel. ඕකේ ඊට පස්සේ මෙයා මේ චුට්ටක් මේ පැත්තෙන් ඇද්ද මුකුත් නේ වැඩි දෙයක් කරේ නෑ මේ මෙහෙම තිබ්බේ මෙහෙම චුට්ටක් ඇද්ද ඊට පස්සේ ආයේ අනිත් පැත්තනොත් එහෙම පුට්ටක් උඩට කරලා ඇත්තා රයිට් මිකනිසම් එක තියෙන්නේ එතන නොට්ෂුව අයි මම හරි දිර කරේගෙන නම් මට එම විස්ථා කරන්නේ හිතන්න එහෙම වෙන්ඩ ඕනේ ඕකේ එක පැත්තක් ගලෝගත්තා Like so. Perfect. Once that's done, go ahead, set back aside, and we're gonna repeat the same steps on the left side, except the left side's a little bit easier. You don't need to unplug any of the ribbons. All you need to do is pry up the mesh. හරි දැන්ඉති මේක මේ ඊළඟට අයි ට්‍රිකි කෑල්ල තියෙන්නේ මොකක් දැම් වලමන් කලින් මේක පටන්ගත්ම කිව්වගේ මේ මගේ මේ කෑල්ල තාම ඇවිල්ල නැහැ රයිට් මේ ඇත්තර මදකර අන්නසරි වැඩන්නේ මට ඇත්තර මේ කරගන්න පුළුවන් වේද කියන පොසිබිල්ලිය තම ගත්තති ගැන වැඩේ කරගන්න පුළුවන් වේදි කියලා තාම පොට සැකයක් තිබ්බා හරිද ඒක පැත්ත ගැලවගෙන නිත් පැත්ත ලොකු කේසයක් කෙනක නෑ කියල තම හිතෙන්නේ දැංගිතින් අයි හයි කරගන්න ඕන එක බලු දැන් හයි කරන තනද මෙයාගේ වීඩියෝ බලන්න රයිට් සයිඩ් පහම ලෙෆ් සයිඩ් විඩිය හදන්නේ දැන් තමයි රයිට් සයිඩ් And we're gonna follow the same steps as we did on the left side. Pull the mesh back and place the main assembly down. එයා කියන්නේ මේක මෙම පස්සට කරලා ඕකේ මෙයා මේක පස්සට කරලා මේ සර්ල එක අරගෙන මෙන්න මේක මෙ මෙතන් මෙන්න මෙහිම එන්න මම හිතන් යටින් එන්නේ මේකන්න මෙන්න මෙතන ගයිස් මේක මාර හොන්දන්න මගේ මේ ෆස්ට හින්දද කියලා මාර පරිස්සම මේ කරන්න මේ ට පස්ස මේ මාරගෙන විල්ල මෙශ්්‍යක වෙන්න මෙ පල්ලයට දාගණ්ඩුවනේ රයිට් අල වෙනත් ඒක වෙන්න මෙහෙම ගෙනල්ල තමයි දාගන්න ඕනේ රයිට් හම්ම මාරිස්ට්‍රෙස්යක් Make sure that these are on the inside. Of the mesh that you're going මෙයාගේ to මේ මෙතනත් අර මේ පොඩි මේ කැනිසම් තියෙන අර වට මතකදම චූටි කෑල් දෙයක් ගල වේදගෙන් තැන දෙගෙන් තපු සෙට්ටෙන්නේ down. A little easier. I'm gonna fasten like so. Once that is complete, fasten that down. Once that is complete, හරි එයා කරන්නේ අර
එන දෙක දාලා මැග්නටික් එකයි කේස් එක හින්දා මේ මැග්නට් තියෙන එකෙන් අතෙන්ට මේ ඇනි දාලා අර මේ පොඩි ප්‍රශ්නයක් වුණා කැම් එක මේ ඕහිට්ටුනා කියලා මෙසේජ් එකව මන්දන්නේ මහිතන් මොකුත් මෙතන මූවෙන්නේ මගේ මේ කම්බර තුළ එක හතන ගෙස්ස හරි ඒක පොඩ්ඩක් වෙලා හිටිය Pull the power board in through. ඉතින් මම අන්තිම නවත්තපු දැනදන් සොරි මම මේ මෙතන ඇන දෙක දැම්ම අපි කලින් කරප එන දෙක දාලා මෙන්න මේ රිබන් එක පල්ල හැට දැම්මා ඊට So පස්සේ everything is on the outside, everything's on the inside. Go ahead, put that down, line it up, press it down, මොකුත් දවුලක් නෑනේ කියලා බලන්න ඊට පස්සේ and you are ready to put the power board back on. Usually this wouldn't happen, but the thermal paste fell off of this power board, so we're gonna go ahead and put අන්න හරි මං වලට කිව්වේ මේ තියෙන තර්මල් එක මෙතනින් ගැලවිලා වැටලා තියෙනවා රයිට් ඉතින් ඒක හින්දා තර්මල් එක මෙයා හයි කරන්නේ it back on there. රයිට් මේ පැත්ත It's තියාගත්තා not a big deal. රයිට් යා මෙන්න මෙහෙම තමයි මේක හයි කරන්නේ හරි මේ තර්මල් පේස්ට් එක මෙන්න මෙතන කොටුවට එකක් එනවා අනිත් එක මෙන්න මෙහෙම තියන්න මේ මගේ කියන අර ගැලවිච් එකම තමයි තිබ්බේ මම වලුතින් තර්මල් පේස්ට් නෑ හරිද මේ මවුලක් ගැන ගන්න නැහැ කියලා හිතනවා බලමු yes ඊට පස්සේ මෙන්න මේ කැල්දේ පොඩක් පස්සට කරලා අනිත් පැත්ත හරවලා එක කට්ටක් දාගත්තා මේ පොඩි කූරු දෙකක් තියෙනවා කූරු දෙකට ගන්න ඇලයින් කරගත්තා නම් වැඩේ ගොඩ මේ පොඩි කූරු දෙක ගයිඩින් පින්ස් වගේ තියෙන්නේ ආරයිට් නයිස් නයිස් හරි මේ දෙකට දාගත්තා පොඩ්ඩක් වැඩේ ගැස්සුණාද නෑනේ නෑ අවුලක් නෑ චෙප් හරි ඉතින් ඊට පස්සේ බැටරි එක තමයි අපි අන්තිමටම හයි කරන්නේ දාලා මෙන්න මේ යා මොකද්ද බලමු මුලින්ම කරන්නේ Replace. ඊට පස්සේ ස්ක්‍රූස් දෙක දාන කළු පාට ස්ක්‍රූස් දෙක තමයි මෙතෙන්ට දාන්නේ රයිට් මම මේක මේ කොහොමද දැන් අපිට මට ආයෙ ගලවන්න වෙනවා මම මේක මේ කොහොමද දාන්නේ මොකක්ද දාන කැප්ෂන් එක කියලා මම මේ කල්පනා කරේ ටෙස්ටිං 1 කියලා දාන්නද කියලා වැඩිය ගොඩත් අද ගන්න පොඩි පොඩි ප්ලාස්ටික් කෑල්නේ අද මේ ලාවට තද වුණාම ඉතින් ලාවට කියන්නේ එහෙම නෙමෙයි මේ ෂේප් එකේ මේව කරගන්න මොකද මේ තව්වක් එහෙම කඩලා තව් කියලා නේද කියන්නේ සිංහලෙන් මම දන්නේ තව් කියලානේ තව්වක් වගේ එන තව්වක් වගේ කඩලා ගියොත් අපරාධේ ප්ලාස්ටික් බෝඩ් එක සවුත් වෙනවා හරි ඕකේ අනිත් පොට හරියට බලලා දාගන්න අතර පොඩි වෙනසක් තේරෙනවනේ මේ අවුලක් වගේ තේරෙනවා එක්කර එක තැනකින් බහැලා නැත් ගයිඩින් පින් දෙකයි තියෙන මෙතනයි මෙතන පින් දෙකක් තියෙනවා මෙතන තමයි යන දෙක තියෙන මෙතන එකක් තියෙනවා මෙතන මේන් පැනල් එකට පිටි පස් එකක් පැනල් සොරි මේන් ඩේට කෙබල් එකට පිටි පස්ස එකක් තිබ්බා මං නමුද්දාමටද හරි Plug it into the power board. හරි That's how it should. පස්සේ Tuck it in. That's how it should look.
පස්සේ මෙවා මෙන්න මෙහෙම එකක් අරගෙන පොඩ්ඩක් හෙලවෙනවා වගේ තව ටිකක් තද කරලා බලන්න. ඒක තව චුට්ටක් තද වෙන්න තිබිලා. දැන් හරි. එතකොට ඊට පස්සේ මේ මෙතන පොඩි ට්‍රිකි සිටුේෂන් එකක් තියෙනවා. මේක මෙන්න මෙහෙම ඇවිල්ලා මෙහෙම මං හිතන්නේ තියෙන්න ඕනේ. බලමු. Can you tuck it in? That's how it should look. ඕකේ යා කියන්නේ මේක තව ටිකක් පල්ලෙහාට ඇවිල්ලා මෙහෙම තමයි මේ තියෙන්නේ. මෙහෙම තියෙන්න ඕනේ කියලා තමයි කියන්නේ නම් බලමු. මං හිතන්නේ මේක ඇවිල්ලා හරි පැත්ත වෙන්න ඇති. මේක අර පොඩි කට්ටක් තියෙන පැත්තක් තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන මෙන්න මේකේ මේ පොඩි ධාරයක් තියෙන පැත්තක් තියෙනවා. එහෙම ධාරයක් උඩින් ධාරයක් නැති පැත්තක් තියෙනවා. හරි උඩ යට එකක් යටින් යට නෙමෙයි උඩේ ගැන මම කතා කරන්නේ. උඩ ධාර තියෙන පැත්ත තමයි මගේ පැත්තට එන්න ඕනේ. ඒ කියන්නේ මම මේ පැත්තේ ඉඳන් හදද්දී මේ පැත්තට එන්න ඕනේ. දාලා මේක අපි තද කරමු. right nice. Right there. Once that's complete, plug in the remainder of the ribbons, and mind you, the battery is the last. ඔය කියන්නේ බැටරි එක තමයි ලාස්ටිං එක කියලා. එතකොට අපිට කලින් මෙන්න මේ චූටි මම මේ රිබන් එක දාගන්න, ඒ කියන්නේ රිබන්ස් ටික දාගන්න දැන් කියලා. රිබන් එක දාගන්න එක නම් ඔයාලට පේනවා නැතුව ඇති. I'm sure about that. මොකද මටවත් හරියට පේන්නේ ඒක. ඒ රිබන් එක දාද්දිත් මේ අර දෙපැත්තෙන් අපි බුරුල් කරන්න මෙහෙම මෙහෙම අල්ලලා දැන් අපි හිතන රිබන් එක මෙහෙම නා මම මේක පෙන්නන්නේ මෙහෙම දැන් අපි මේක චුට්ටක් මෙහෙම මෙහෙම කරලා ගන්න ඒක එහෙම එහෙම කරලම ඇතුළට දාන්න මම දන්නේ රයිට් අන්න තේ අත් ඒක පොඩ්ඩක් අතට තේරෙනවා හරිද බැස්ස කියන එක මේ මේවා ඒක සුදු පාට මාක්කයක් තියෙන මං හිතන්නේ ඒ ගානට තමයි බස්සන්න ඕනේ වැඩි මේ තියෙන ඩම් එක දාලා මේවා කරන්න යන්න එපා මේක නම් තියෙන කළු පාට එක දැන් එකක් දාලා බලමු රයිට් මං හිතන්නේ ඔක්කොම හරි වගේ දැන් ඉතින් තියෙන පවර් එක ගහන්න තමයි එකක් ගාලා බලමු අර වගේ තමයි ෆ්ලැට් රෙඩ් එක ගත්තා චුට්ට වමට චුට්ටයි දකුණට චුට්ටයි ආය වමට චුට්ටයි දකුණට චුට්ටයි මාර ඩෙලිකේට් ප්‍රොසෙස් එකක් ගයිස් හරිද අත වෙවුලනවා නම් කරන්නේ හරි පරිස්සමින් මේක මේ මං අර දාන වීඩියෝ එකේ මේක මට වඩා හොඳට මම හිතන්නේ කරනවා එක්ස්ප්ලেইন කරලා මේක අර මම දැම්මේ මේ ඔයාලට මොකක් හරි මිස් වෙන තැනක් තියෙනවා නම් එයාගේ වීඩියෝ එකකින් මගේ එකකින් ගන්න පුළුවන් මේ මොකද මට දැන් ප්‍රැක්ටිකල් කරපු මනුස්සයන් ඕකේ හරි මම හිතන්නේ අවුලක් නැහැ අගේ දම්පාට ගැල්ලත් වෙන තිබ්බනේ දෙයක් කලින් ඕකේ හරි එතකොට දැන් කරන්න තියෙන්නේ මොකද්ද කියලා බලමු
දැන් තියෙන්නේ ටච් පෑඩ් එක දාගන්න හිතන්නේ යස් ටච් පෑඩ් එක දාගන්න තියෙන්නේ පොඩ්ඩක් ඇද්දිලා බලන්න මොනවා හරි හැම වෙලා තියෙනවද කියලා ටච් පෑඩ් එකත් රිබන් වලට ඩැමේජ් කරගන්න නැතුව පරිස්සමට දාගන්න ඒක තමයි අපේ අමාරු වෙදෙන මේවා කරන්න කියලා බලමු මෙයා මේක දාන ප්‍රොසෙස් එක මොකක්ද Just flip the headphones sideways like this. එයා කරන්න හරි මෙයා කරන්න මෙන්න මේක මෙහෙම අරගෙන අතට ස්ටයිඩ්වෙස් තමයි දාන්න එතකොට අවුලක් නැහැ දාන්න ලේසියෙන් And line this up. And just go ahead and push down. Like එයා කියන්න මේක මෙහෙම තියාගෙන ඉන්ලයින් කරගෙන යටට තල්ලු කරන්න කියලා ගයිස් මේ වගේ වැඩ කරන නියපොත්තක් තියෙන මිනිහෙක් ඉන්න එක ඇත්තටම වටිනවා ඒ නියපොතු නැහැ හරි නේද හරි අම්මුව තියන්න රයිට් ඉතින් චන්ඩිය වගේ ගෙව්වට දැක්කන එක පුගට්ට කදාගන්න ඊට පස්සති මෙන්න මෙහෙම මේක වහගත්තා පොඩ්ඩක් කරලා බලමු ටික තද කරගන්න තමයි දැන් ඉතින් තියෙන්නේ අවුලක් තියෙනවා මොකුත් අවුලක් පේන්න නැහැ තිබ්බොත් බලමු ඉතින් මේක ඇතුලේ එන ටික තමයි මෙතන වෙනම තියාගත්තා මම ඉතින් මම හිතන්නේ එන දෙකම එක සේම් සයිසස් වල වෙනසක් තියෙන්නේ ඉතින් shit මේක කිල්ල වුණනේ අර මේක මේ ඇත්තටම මේ ලයිට්නින් කන්ඩිෂන් එක මම පොඩ්ඩක් හදාගන්න ඕනේ මීට මේ දැනට ඉතින් පොඩ්ඩක්
පෙන්න නැත්නම් සමාවෙන්න ඕනේ වැඩේ. ඇන ටික හැත්තර දැම්මා. දැන් පොඩ්ඩත් අද කරගන්නවා මේ අතේ ගානට. උලන්න ෑන වැඩි තද ගන්නත් බය මේ චුටි ප්ලාස්ටික් කෑල සිට්ට එකත් තියෙන හරි බයි මේ කටස් කාල කටලා යොත්තය නිකං ඉන්න. ඉතින් මේක මේ තැන පැටලුන මෙතනම යට ආර්ඩ කියලා තියෙන ආර්ඩ කියලා කියන්නේ රයිට් එක තියෙන පැත්ත රයි් එතකොට රයිට් එක තියෙන පැත්ත කිය සොරි තවයන හතරත්ති ඕකන අමතගෙන මේක කියන්න ඕනති මේ පරිස්සමට කරන්න ඒක මේ මමාර මගේ එක්ස්පිරියන්සයා කරගත්තය බිසම් මේක කරලා මොක කරුණොත්තේ මටනව කියන්න බෑ කියන්න බෑනමේ තිම කොහොම වග කියන්න මාත් බලාගන්න කර වෙන එකත්ය වීඩියෝ බලාගෙන මාත් කර හැබැයි මේ ඇත්තන වටන වීඩියෝ කරපු එක්කෙනන්නේ සිංහලෙන් එංක්ස් කරටන්නේ කලින්ක වගේ අත්තේ ගාන්ට තද කරගන්න මෙතින්නේ දකුණු පැත් එක ස්පොංචක මේකයි ආර්ඩි කියල ගහතින් දොට් රයි් සයිට් කියලා ගහලා තියෙනවා ඉතින් ඒක දාගන්න මෙන්න මෙහිම ද අනි පැත්ත පැත්ත ඒක පොඩ්ඩ ස්පොංචක දාද්දි බලන්නර කලින් අර ස්පොංචක තැල්ල තින සමහරතින් හරිද ඒ තැල්ල තින තැන් එක්ක මේ ස්පොංචේ දාගන්න කොතිල Resistance ear pad, put it right over the top and just push down on the top, on the bottom. එය කියන්න මෙ උඩින් තියලා පුෂ් ඩවුන් කරන්න කියලා බොටන් ටික්ගෑව රයිට් ලෙෆ්ට් අයිති පොඩි ටක්කයක් දෙන්න කියලා කියනවා මේක හරියට ලයින් වෙලා නැත්නම් මට පේන්නේ මගේ හරියට ලයින් වෙලා තියෙන්නේ රයිට් ඊට පස්සේ මෙන්න මේක දාලා රයිට් මේකත් ලෙෆ්ට් සයිඩ් කියන මේ යට L මේක ගහලා තියෙන LB කියලා ඔයාලා මොකක්ද දන්නේ මේ LB කියලා දින පැත්ත මෙතන මෙතන මේ පැත්ත තියෙන ලෙෆ්ට් සයිඩ් රයිට් සයිඩ් කියන එකත් එක මැප් කරගන්න මැප් කරගෙන ගාන්න තියලා උඩින් ටක් එකයි උඩින් ටක් එකයි යටින් ටක් එකයි දකුණෙන් ටක් වමෙන් ටක් පොඩ්ඩක් කොහම ඇදලා බලන්න කියලා කියන මේක හරියට ලයින් වෙලාද කියලා බලන්න රයිට් අවුලක් නෑ ඉතින් ඔන් කරලා බලමු වැඩ කරයිද කියලා සින්දුවක් දාලා බලමු මම සද්ද වැඩිම කරලා තියන්නේ මේ බලමු මම දකුණ දෙකෙන් මෙහෙනවද කියලා
වමත් ආදකමයි ඇනන ෂේක්නේ මේ ගොඩක් කලා පේගන්ුව කොපිට නුත් අනවස්ස කොපිට ඉතින් දෙකම ප්ලේ වෙනවා ඉතින් මං හිතන්නේ සක්සස් පුලි ගලවල අය ගැලව්වා සහ මේ මන්දන්න මේක මොකක්දවරට ගණඩ දීනල මං ඉතින් දානෝ මේ කෝකොට මොක්කනයන් ගන්න දෙයක් තිබොත් ගන්න හරි ඕකේ හෙන බයි